ඔන්න ඉතින් මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් කියලා තිනවා. ඇත්තටම මේ PayPal එක ගැන ගොඩක් මේ දවස්වල කතා වෙනවා. Facebook එකේ ගියත් ඔයාලා ගොඩක් අය දකින්න ඇති PayPal එක ලංකාවට available වෙලා තියෙනවා. ඒකෙන් මේ දැන් ඉස්සරහට කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරගන්න පුළුවන් කියලා. එතකොට ඇත්තටම මේක ගැන කතා කරද්දී මේක අවුරුදු ගානක ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි. මේක ඇත්තටම 2026 වෙලත් ඉතින් තාමත් ගොඩක් අය අහනවා PayPal ලංකාවට ආවද? දැන්වත් අපිට සල්ලි ගේන්න බැරිද? ඒ වගේ දේවල් අහනවා. ඒතර අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ 2026 පෙබරවාරි මාසය වෙනකොට ලංකාවේ PayPal වල ඇත්තම තත්ත්වය මොකද්ද? රජයෙන් ගත්ත අලුත් තීරණ මොනවාද? එතකොට ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් සල්ලි මේ ගෙන්න ගන්න තියෙන හොඳම විකල්ප මොනවද කියලා වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද ඔයාගේ සල්ලි අපරාධ හිර කරගන්න ඕනේ නැත්තම් මේ දේවල් මේ දැනගෙන ඉන්න ගොඩක් හොඳයි. මේක ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ ෆ්‍රීලාන්සින්. ඒ කියන්නේ ඔන්ලයින් සල්ලි වන කට්ටියට ඇත්තටම වැදගත්. ඒ හින්දා අනිවාර්යෙන් මේක වීඩියෝ එක බලන්න. මොකද ඔයාගේ සල්ලි නැති කරගන්න නැති වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලුවොත්. එහෙනම් අපි වීඩියෝ එකෙන් ගිහලා කතා කරමු මොකද්ද මේ වෙන්නේ කියලා. So guys, ඉතින් ඔන්න වෙනදා වගේ මම සාදරයෙන් පිළිගන්නවා අපි YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මේ විදිහ ගොඩක් අයට මම අර මුලින් කිව්වා වගේ ගොඩක් අය ප්‍රශ්නයක් කළා තියෙනවා. මේ PayPal එක අතරම ලංකාවට available වෙලා තියෙනවද කියලා. ඒක ගැන හරියටම අද වීඩියෝ එක කතා කරනවා මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම මොකද්ද ඔයාලට දැන් තියෙන ඔප්ෂන් ටික කියලාත් කතා කරනවා. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාන්න. මොකද ඉස්සරහට තවත් මේ වගේ සුපිරිම වීඩියෝ වලට මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එක කතා කරමු මොකද වෙන්නේ කියලා. හරි ඉතින් මුලින්ම බලමු දැනට අපිට මොනවාද PayPal එකේ ඇත්තටම available වෙලා තියෙන ඔප්ෂන්. ඒ කියන්නේ PayPal එක හරහා මොනවද දැනට අපිට කරන්න පුළුවන් කියලා. ඔයාලට පුළුවන් ඔයාගේ ඕනෑම ඒ කියන්නේ ලංකාවේ ඕනෑම බැංකු කාඩ් එකකින් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකකින් PayPal එකට මේ සම්බන්ධ වෙලා ඒකෙන් eBay AliExpress වගේ ඕනෑම මේ අන්තර්ජාල වෙබ් අඩවියකට බඩු ගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම පිටරට ඉන්න යාළුවෙක්ට හෝ ව්‍යාපාරයකට මොකකට දෙයකට අපිට සල්ලි යවන්න පුළුවන්. يعني සෙන්ඩ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි තාමත් මේ පෙබරවාරි මාසෙ වෙනකොට දැන් මේ ඇවිල්ලා ඔප්ෂන් එක දුන්නා කියවට ඇත්තටම තාමත් අපිට සල්ලි මේ ගන්න, ඒ කියන්නේ රිසීව් කරගන්න විදිහක් නැහැ. ඇත්තටම මේ ඔප්ෂන් එක තාම ලැබිලා නැහැ. මම ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකකුත් පෙන්නන්නම්. ඒ කියන්නේ මේක මගේ ගන්න මේ ඇත්තටම මේක මම Facebook එකේ දැක්කයක් මේ ලංකාවේ අයිය කෙනෙක් මම දාලා තිබ්බේ. මේ එයා දාලා තිබ්බා මේක ඇත්තටම වෙන දේ. මේ ඒකේ පෙන්නනවා කෙලිම මේ අපිට රිසීව් කරගන්න විදිහක් නැහැ. ඇත්තටම සෙන්ඩ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සෙන්ඩ් කරන්න ඔයාලට ඔන්ලයින් පේ කරගන්න මේ කියන්නේ මොනවාද ඔන්ලයින් shopping වලට ඒ වගේ දේවල් වලට ඇත්තටම පුළුවන්. එතකොට දැන් අපි කතා කරමු හැමෝම බලන් ඉන්න සල්ලි ලංකාවට ගෙන්වා ගැනීම. ඒ කියන්නේ ඔයාලා පහුගිය කාලේ ආරංචි වෙන්න ඇති රජයෙන් මේ බැංකු වලින් PayPal එක සාකච්ඡා කරලා තිනවා. ඇත්තටම ඌ තාමත් සාකච්ඡා යනවා. ඒ කියන්නේ යාලා දැනුවත් කරලා තියෙනවා සාකච්ඡා යනවා කියලා. හැබැයි මෙයාලා තව කන්ෆර්මේෂන් නැහැ මොකුත් තියාලා නැහැ. يعني මේ ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ සාමාන්‍ය ලාංකිකයෙක් PayPal මේ account එකකට direct සල්ලි ගෙන්වා ගන්න තාම මේ පහසුකම රජයෙන් දීලා නැහැ අපිට නිල වශයෙන්. හැබැයි සමහර අය විවිධ රටවල් වලට ඒ කියන්නේ ඩුබායි, පිලිපින වගේ රටවල් වලට හොරෙන් account හදලා ඒ කියන්නේ අපි මේ වෙන VPN දාලා එහෙම account හදලා මේ සල්ලි යවනවා. එතකොට මේ මම ඔයාලට හැබැයි කියන්නේ ඒක කරන්න يعني දන්න අය කරන්න. ඔයාලා හැබැයි මේ අර ඔන්ලයින් වලින් earn කරන්න ගත්ත ගමන් ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද වෙන ඔප්ෂන් අපිට තියෙනවානේ. එතකොට PayPal වගේ මේ අර මේ ලීගල් නැති, ඒ කියන්නේ ලීගල් නැති ලංකාවට නිල වශයෙන් නැති ඇප් එකක් පාවිච්චි කරන්න එපා. මොකද ඔයාගේ සල්ලි ඩොලර් 100ක් 200ක් එකතු වෙලා බැරි වෙලාවත් ඒක PayPal එකෙන් බ්ලොක් කරොත් කාට කියන්නේ PayPal එකෙන් ඊට පස්සේ ගන්න විදිහක් නැති වෙනවා. මොකද ඒ ඔප්ෂන් එක අපිට නැහැ නේ. අපි කස්ටම් සපෝට් කරත් බෑ අපිට ගන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේමයි මේක මේ මම ඇත්තටම PayPal ලොකුවට යූස් කරලා නැහැ. ඒ කියන්නේ මම account එකෙන් දිනනවා. ඒ උනට PayPal වලින් ලොකුවට කරන්න නැහැ. මොකද ඒක මේ ඇත්තටම මේ අර මං කලින් කිව්වා වගේ මේ ඔප්ෂන් එක තව හරියට නැහැ නේ. හින්දා යූස් කරන්නේ නැහැ. එතකොට මේක ගැන දන්න ගොඩක් දෙනෙක් ඇතිනේ මේ වීඩියෝ සමහරවල් බලන ඇති. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට බයින්න නෙමෙයි. ඔයාලා දේවල් තියෙනවනේ ඒක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක මටත් වැදගත්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා මේ ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. එතකොට වීඩියෝ කියන දේවල් නැත්තනම් ඒකත් අනිවාර්යෙන්ම කියන්න. එතකොට මේ එහෙනම් PayPal එක නැතුව අපි කොහොමද සල්ලි ගන්නේ? දැනට මොනවද ලංකාවේ වැඩියෙන්ම ගැලපෙන ක්‍රම මොනවද කියලා අපි මේක බලමු මොනවද කියලා. දැන් සාමාන්‍යයෙන් ඔයා පේන කියලා මේ එකක් අහලා ඇති. පේන කියන්නේත් ඒ වගේ එකක් තමයි. ඒකෙනුත් ඔයාලා පුළුවන් Fiverr, Upwork වගේ වැඩ කරනවා නම් ඔයාලා මේ පේන එකට කෙලින්ම ඩිරෙක්ට් ඕනෑම බැංකුවකට සල්ලි ගන්න පුළුවන්. මේක ගොඩක් ආරක්ෂිතයි. ඒ කියන්නේ මාත් ඒක ඇත්තටම යූස් කරලා දිනවා. පේන වලට එක ඇත්තටම මේ සුපිරි. ඒතකොට තව තියෙනවා Wise කියලා, Transfer Wise කියලා
මේක මේ අපිට ගාස්තුවත් ගොඩක් අඩුයි වාට කෙලින්ම මේ බැංකු ගිනීමට ඩොලර් ටික රුපියල් කරලා ගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට ඒ ඔප්ෂන් දෙක දැනට තියෙනවා. ඊට අමතරව දන්නවා ඉතින් මේ අපිට ක්‍රිප්ටෝ වොලට් වලට ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් තියෙනවා. ඒක නම් ගොඩක් අය දන්නවා ඉතින්. ඒ කියන්නේ මේ USDT වගේ ඒ වගේ දේවල් වලින් ගන්නත් පුළුවන්. එතකොට මේ ක්‍රම දෙකම PayPal වලට ඇත්තටම PayPal වලට වඩා මේ වෙලාවේ ඇත්තටම වාසි. මොකද මේ ලංකාවේ තාම නිල වශයෙන් අරක පබ්ලිෂ් වෙලා නැති හින්දා. ඒ කියන්නේ රිසීව් කරගන්න බෑනේ. අපිට සෙන්ඩ් කරන්න බලනවා රිසීව් කරන්න බෑ. ඉතින් අපි Fiverr වගේ එකකින් අපි ජොබ් එක කරලා ඒකේ තියෙන සල්ලි ටික අපි දා ගන්න ඕනේ කරන්නේ. අපි කාටවත් යවනවනේ මෙන්න. එතකොට ඒ වගේ එකකටද ඇත්තටම අපිට තාම ඔප්ෂන් එක නැහැ. ඒකට මේ ගොඩක් අය දාලා තිබ්බා මේ FB එකේ. එතකොට මේ මම රෙකෝඩින් එකත් ඔයාලට දාන්නම්. එතකොට මේ අවසාන වශයෙන් වලට කියන්න තියෙන PayPal එක ගැන මේ වෙද්දි තියෙන කටකතා ඔක්කොම බොරු. ඒ වගේම මේ අතට මේ වීඩියෝ එක කරන්න ගොඩක්ම හේතුව මේ අද හවස 4ට ඒ වගේ වෙලාවකදී මේ එසනින් නිවුස් එකක් ආවා. කියන්නේ හෙළගොරේ එසනින් නිවුස් එකක් ආවා. මේ රජෙන් මේ නිවුස් එක දීලා තිබ්බා මුදල් අද මාත්‍යද කොහෙද දීලා තිබ්බා මේ PayPal එක ඇත්තටම මේ තාම නිල වශයෙන් එහෙම කිසිම දැනුම් දීමක් දීලා නැහැ කියලා. මම ඒක පැත්තෙන් දාන්නම් ඔයාලට. මේ කිසිම කියන්නේ නිල වශයෙන් යාලා කියලා නැහැ මේක ඇත්තටම PayPal එක මේ available කියලා. කියන්නේ තාම සාකච්ඡා කරමින් පවතින එකක් විතරයි. මේ PayPal ලංකාවට එන දවස හරියටම කියන්නේ ආව ගමන් ඒ කියන්නේ ඔප්ෂන් එක දුන්න ගමන් මම ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් ඉන්නම් කොහොමද හරියට account එකක් හදාගන්නේ. කියන්නේ දැන් account හදුවන විදිය පෙන්වන්න නැහැ නේ. account එක හදන්න පුළුවන්. හදන්න පුළුවන් වුණාට ඉතින් ඒක හදුවට වැඩක් නැහැ නේ මේ ඔප්ෂන් එක නැත්තම්. එතකොට එතකම් මම අර දැනට කියව විකල්ප ටික ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ ඔයා පාවිච්චි කරන වෙනත් හොඳ ක්‍රමයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක ගැන දන්න ඉන්නවනේ. එයාලත් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ වගේ ඉස්සරහට සුපිරිම වීඩියෝ එකක් ඔයාලට channel එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එක all තියාගෙන ඉන්න. මම ඔයාලට මේ ඉස්සරහට තවත් සුපිරිම වීඩියෝ ටිකක් මේකෙන් අරන් එන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.